හැබැයි මම මේ පාඩම් අංක 12 ඉඳලා පාඩම් අංක 13 දක්වා උගන්වන ටික ඔයාලට වෘත්තීය විභාග, උපාධි, රැකියාව ඒ හැම තැනටම ඕන වෙනවා. ඒ අනුව ඔයා හිතා ගන්න ඕනේ මේ කළමනාකරණය කියන්නේ පුළුල් විෂය පතයක්. ඒ කියන්නේ සාපේක්ෂව තියරි කොටස ප්‍රායෝගිකව ඔයාට ඕන වෙන අවස්ථා ගණන වැඩි. අපි සිංහලෙන් උගන්වන මේ කළමනාකරණය ටික ඔයාට විශ්වවිද්‍යාලේ ගියාම මේ තියරියම නැවත ඉංග්‍රීසියෙන් උගන්වනවා වෙන්න පුළුවන්. හරි. මේ පාඩමට සාපේක්ෂව විභාගයට අයින් කරලා ඉස්කෝලේ උගන්වන්න අයින් කරලා තියෙන කාලච්ඡේද ගාන වැඩි. කාලච්ඡේද 49ක් වගේ මේ පාඩමට අයින් කරලා තියෙනවා. ලකුණු ප්‍රමාණය ගත්තොත් අවමය ලකුණු 16ක් තියෙනවා. දැන් ලකුණු 14ක් 16ක් සමහර අවුරුද්දවල ලකුණු 20 22 දක්වා ගියා. එතකොට යම් පාඩමක ලකුණු 16ක් 20ක් තියෙනවා කියන්නේ සැලකිය යුතු බර තැබීම වැඩි පාඩමක්. පැහැදිලිද? හරි. එහෙනම් මේ කළමනාකරණේ මුලින්ම බලන්න ඕන විභාගයට ලකුණු වෙන විදිහ. හරිද? 12 වෙනි පාඩම. හරි. 12 වෙනි පාඩම ව්‍යාපාර කළමනාකරණය. මේ පාඩමෙන් විභාගයට MCQ ප්‍රශ්න දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් MCQ වල ලකුණු 4ක් 8ක් වගේ එන්න පුළුවන්. ඒ අතර පරාසයක් තියෙන. ඒ කියන්නේ MCQ 2ක් හෝ 4ක් වෙනකන් උනත් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සාපේක්ෂව තියෙන ප්‍රශ්න ප්‍රමාණය වැඩි කියන එක තමයි මේ පාඩමෙන් අදහස් වෙන්නේ. මේ පාඩමේ හිස්තැන් පිරවීමේ ප්‍රශ්න එන්න පුළුවන්. සාමාන්‍ය හිස්තැන් පිරවීම නම් ලකුණු 2කට වගේ සීමා වෙනවා. මේ පාඩම රචනා පත්‍රය ගත්තොත් ලකුණු 12 සිට 20 දක්වා විහිදෙන්න පුළුවන්. ඒ රෝම ඉලක්කම් 3ක් නම් අනිවාර්යෙන් එනවා. එතකොට ඒක සම්පූර්ණ ප්‍රශ්නයක් දක්වා විහිදෙන්නත් පුළුවන්. මේ පාඩම සාමාන්‍යයෙන් ප්‍රශ්නාංක 5ට හෝ ප්‍රශ්නාංක 6 තමයි ඉලක්ක කරන්නේ. වැඩි ප්‍රතිශතයක් 80ක් තියෙන්න පුළුවන් ප්‍රශ්නාංක 5. 20ක් ප්‍රශ්නාංක 6. වැඩි පැහැදිලිද? එහෙනම් ප්‍රශ්නාංක 5 ප්‍රශ්නාංක 6 ඉලක්ක කරලා එන 12 වෙනි පාඩම කියන අපිට වැදගත් පාඩමක්. හරි. ඔයාගේ ටියුට් එකේ පළවෙනි පිටුව පෙරලලා ඉඩ තියෙන තැනක ලකුණු බර තැබීම කියලා මේක දාගන්න ඉක්මනින්. ලකුණු බර තැබීම කියලා දාගන්න. දැන් එතකොට මේ කළමනාකරණය කියන්නේ මොකක්ද කියන එක පොඩ්ඩක් ඔයා විග්‍රහ කරගන්න ඕනේ. හරි. දැන් මේ ව්‍යාපාරයක් ගත්තම මේ ඕනම ව්‍යාපාරයක් හරිද? තමන්ගේ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යන්න ප්‍රධාන අධියර 3ක් ගැන අවබෝධය තියෙන්න ඕන. හරිද? ඕනම ව්‍යාපාරයක් ගත්තම මුලින්ම ව්‍යාපාරයේ ආරම්භය ගන්න හැටි හිතන්න ඕන. හරිද? ඊට පස්සේ ඒ ව්‍යාපාරය පවත්වාගෙන යන හැටි හිතන්න ඕන. ඊට පස්සේ ව්‍යාපාරය වර්ධනය කරන හැටි හිතන්න ඕන. පාඩම් අංක 1 ඉඳලා පාඩම් අංක 6 දක්වා අපි කතා කරන්නේ ව්‍යාපාරයක් ආරම්භ කරන හැටි. නැවත පාඩම් අංක 7 ඉඳලා 11 දක්වා අපි කතා කරන්නේ ව්‍යාපාරය පවත්වාගෙන යන හැටි. නැවත පාඩම් අංක 12 සිට 18 දක්වා අපි කතා කරන්නේ ඒ ව්‍යාපාරය වර්ධනය කරන හැටි. එහෙනම් මතක තියාගන්න ඔයාගේ සිලබස් එකේ පැහැදිලිව කතා කරන්නේ අධ්‍යයන 3යිනේ. මොනවද? ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොහොමද? ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ කොහොමද? ඊට පස්සේ ව්‍යාපාරය වර්ධනය කරන්නේ කොහොමද? හරිද? ඔය අධ්‍යයන 3 තමයි දීර්ඝව අපි කතා කරන්නේ. පැහැදිලිද? එතකොට පාඩම් අංක 12 ඉඳලා 18 කියන ඒ කොටස එනවා තේරෙන්න ඕන
ඕන වෙන්නේ මොකටද? ව්‍යාපාරයක් වර්ධනය කරන්න. ව්‍යාපාර සාර්ථකයි කියලා කියන්න නම් ඒ ව්‍යාපාරය ළමයි විධිමත්ව කරගෙන යන්න ඕන. ඒ කියන්නේ කරන වැඩේ හරියට කරන්න ඕන. බාගෙට කරන්න බෑ. හරිද? ඒ වැඩේ අපි මොකක් හරි කරනකොට ඒක කොච්චර හිත හිටියත් කරන්නේ මුලින්ම ඇක්ටිව් වෙන කෙනා කියනවනේ සාර්ථක වෙන්නේ. ආන් ඒ වගේ තමයි. ව්‍යාපාර කියන එක කරන්නම් වාලේ කරගෙන ගියාට වැඩක් නැහැ. ඒක කරගෙන යන පිළිවෙලට කරන් යන්න ඕන. විධිමත්ව. ඕනම දෙයක් විධිමත්ව කරනවට වචනයක් කියනවා කලමනාකරණය කියලා. කලමනාකරණය. මේ කලමනාකරණය කියන වචනේ කෑලි වලට කඩාගත්තොත් මේ කල කියන්නේ වැඩක් කරන කෙනෙක් මුලින්ම හරියට බලන්න ඕන තමන් කරන්න තියෙන්නේ මොකක්ද කියලා. ඒකට අපි කියන කල යුතු දේ කියලා. තේරුණාද? ඊට පස්සේ බලන්න ඕන ඒක මනා ලෙස, ඒ කියන්නේ නිවැරදිව කරන්නේ කොහොමද කියලා. මනා ලෙස කිව්වහම ඒක ඇතුලේ වචන දෙකක් තියෙනවා. කාර්යක්ෂම බව, සඵලදායි බව. පැහැදිලි? දැන් යම් වැඩක් කරද්දී ඒ වැඩේ කාර්යක්ෂම හා සඵලදායීව කරන විදිය තමයි මනා ලෙස කරනවා කියන්නේ. පැහැදිලිද? දැන් කල කියන්නේ කළ යුතු දේ, මනා ලෙස කියන්නේ කාර්යක්ෂම හා සඵලදායීව. කරණය කියන්නේ මොකක් හරි වැඩක් කරන්න ගනිද්දී මුලින්ම මේ වැඩේ සැලසුම් කරණය කරන්න ඕනි. ඊට පස්සේ ඒ වැඩේ සංවිධානය කරන්න ඕන. ඊට පස්සේ මෙහෙයවීම, ආන් ඊට පස්සේ පාලනය. හරිද? සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය. මෙන්න මේ හතරට තමයි කියන්නේ කරණය කියලා. දැන් ව්‍යාපාරයක කළ යුතු දේවල් මනා ලෙස සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය තනි වචනේ කළමනාකරණය. එතකොට ඕන ව්‍යාපාරයක් හරිද? තමන්ගේ කළමනාකරණයට භාජනය කරන්නේ මොනවද කියලා ඉස්සෙල්ලා බලන්න ඕන. ඕනම ව්‍යාපාර සාර්ථක වෙන්න නම් ඒ ව්‍යාපාරයක් ඇතුලේ සිද්ධ වෙන ව්‍යාපාර කාර්යයන් හතක් තියෙනවා. ඒත් තමයි පිළිවෙලට කරන්න ඕනේ. වෙන මොකුත් නෙමෙයි. ඕනම ව්‍යාපාරයක් තමන්ගේ ව්‍යාපාරය ඇතුලේ කරන කාර්යයන් හත පිළිවෙලට විධිමත්ව කරනවා නම් ඒ ව්‍යාපාරය සාර්ථක වෙනවා. තේරුණාද? එහෙනම් මේ ව්‍යාපාර කාර්යයන්ට තමයි මේ කළ යුතු දේ කියලා කියන්නේ. තේරුණාද වැඩේ? නැත්නම් ව්‍යාපාරයක් තමන්ගේ ව්‍යාපාරයේ කාර්යයන් ටික මනා ලෙස සැලසුම් කරලා සංවිධානයකරණය කරලා මෙහෙයවලා පාලනය කරනවා නම් ඒ ව්‍යාපාරයේ තියෙනවා කියන මොනවද? කළමනාකරණය. හරිද? එහෙනම් කළමනාකරණය යනු කළ යුතු දේ මනා ලෙස, ඒ කියන්නේ කාර්යක්ෂම හා සඵලදායීව සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය. ඊට මේ කළමනාකරණය ගැන කතා කරන යම් යම් පාර්ශව ඉන්නවා. පැහැදිලිද? කළමනාකරණය ගැන කතා කරන යම් යම් පාර්ශව ඉන්නවා. අපි මුලින්ම කතා කරන්න හදන්නේ ඒ එක එක පාර්ශව ඉදිරිපත් කර අර්ථ දැක්වීම මොනවද කියලා. පැහැදිලිද? එහෙනම් ඔයා මුලින්ම කොලයක් අරගෙන මේ කළමනාකරණය කියන වචනේ මම දාපු මේ අර්ථ නිරූපණය ගන්න. එතනින් ඉස්සරහට පාඩම දිගට ඇදෙනවා. ඉක්මනින් දාගන්න පොඩි පැහැදිලි කිරීම. දැන් මේ කළමනාකරණයේ පාඩම් වල තියෙන අනිත් ලක්ෂණය තමයි ළමයි මේ අර 12 ශ්‍රේණියේ පාඩම් වලට වඩා ටිකක් වැඩිපුර පැහැදිලි කිරීම තියෙනවා. හරි. ඒතර ඔන්ලයින් කියන නෑ ඔයාලා ටිකක් අහන් ඉන්න පුරුදු වෙන්න වෙනවා. නැත්නම්
ඒවා තේරෙන්නේ නැතුව යනවා. දැන් අපි එතකොට මේ කළමනාකරණය පිළිබඳ එක එක මත ඉදිරිපත් කරපු පාර්ශව ඒ මතේ මොකද්ද කියලා තමයි කතා කරන්නේ. ඒ කියන්නේ ළමයි මේ කළමනාකරණය කියන අපේ සබ්ජෙක්ට් එකක් නෙමෙයි. මේක බටහිර විෂයක්. ඒතර අපේ රටවල් වලට පස්සේ තමයි මේ ව්‍යාපාර පැමිණීමත් එක්ක අපේ රටවල් වල ව්‍යාපාර පුළුල් වීමත් එක්ක තමයි අපේ රටවල් වල මේක පාවිතයට ගන්නේ. එතකොට මුලින්ම මේ සංකල්ප භාවිතා කරන්නේ ඇමරිකාව, එංගලන්තය වගේ රටවල්. පසු කාලීනවල මේ දැවැන්ත ව්‍යාපාර අනිත් රටවල් වලටත් ඇතුල් වුණේ. ඒකත් එක්ක තමයි මේ මැනේජ්මන්ට් කියන කන්සෙප්ට් එක විහිදෙන්න ගත්තේ. හරිද? උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්. දැන් නත්තල් කාලේ එනකොට. හරිද? නත්තල් කාලෙත් එක්ක බැඳිච්ච සංකල්පයක් නේ නත්තල් සීයා. එතකොට නත්තල් සීයා කියන එක දැන් ඔයාලා අපි පාවිච්චි කරන අපිට දැනෙන විදිහක් තියෙනවා. එයා තෑගි දෙනවා නේ. හැමෝටම එහෙම පොඩි ළමයින්ට තෑගි දෙන කෙනෙක් එහෙම වෙළඳ සැල් වල ඉස්සරහට තියෙනවා. එහෙම එකක් තියෙනවා. නමුත් ඔය ඒ ආගමට අනුව ඒ නත්තල් සීයා කියන සංකල්ප මීට වඩා උත්තරීතර විදිහට තිබිලා තියෙනවා. හරිද? කියන්නේ එක්තරා තාත්තා කෙනෙකුට දූලා දෙන්නෙක් ඉඳලා තියෙනවා. ඒ දූලා දෙන්න මේක මේ මීඩියා වල එහෙම තියෙනවා. හොඳේ. මේ දූලා දෙන්න විවාහ කරලා දෙන්න ඕනේ. තාත්තා කියලා තියෙන අවසානයේ දූලා දෙන්නට මොකද්ද? උඹලා දෙන්න ගණිකා සේවයේ යෙදিলা සල්ලි හම්බ කරගෙන ධනය රැස් කරගෙන විවාහ කරපෙන්න වෙනවා කියන. මේක ඇහෙනවා ඒ කාලේ හිටිය සිටුවරේට. සිටුවරේ කියන්නේ ඒ ප්‍රදේශයේ ධනවතෙක්. එතකොට මේ බීට්රුතුමන් ඊට පස්සේ මේ කතාව නිසා හැමදාම මේ ගෙදර ජනේලේ ගාවට ගෙනලා රන් කාසි දානවා. දවසක් තාත්තා මේක බලන් ඉඳලා අල්ල ගන්නවා. එතනින් පස්සේ තමයි මේ පුද්ගලයා ප්‍රසිද්ධියම අනිත් අයට උදව් කරන්න පටන් ගන්නවා. ඒ කාලේ හැටියට ගොඩාක් අයට උදව් කරපු පූජනීය පුද්ගලයෙක්. දැන් අද වෙනකොට එහෙම එකක් නෑ. අද නත්තල්සිය ගැන වෙළඳ භාණ්ඩය. එතකොට ඒකේ තණ්ඩ ගේන්නේ කවුද? ව්‍යාපාර. දැන් මේ කළමනාකරණය කියන්නේ ඒ වගේ ව්‍යාපාර තමන්ගේ වර්ධනය අනාගතය හදාගන්න භාවිතා කරන යම්කිසි වැඩපිළිවෙලක්. එතකොට ඒ කාලේ මේ විෂයපතය සම්බන්ධයෙන් ප්‍රවීණයෙක් ඉඳලා තියෙනවා. එයාට කියන්නේ මේරි පාකර් කියලා. මේරි පාකර්. මේරි පාකර් කියනවා යම් ව්‍යාපාරයක කළමනාකරණය තියෙනවා කියලා පිළිගන්න නම් ඒ ව්‍යාපාරය තුළ කාරණා දෙකක් හරියට වෙන්න ඕන. එකක් තමයි ඒ ව්‍යාපාරයේ ඉන්න පාර්ශ්ව වලට පුළුවන් වෙන්න ඕන. හරිද? අන් අය සමග අන් අය සමග අන් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව. වැඩ කරවා ගැනීමේ කලාව. ළමයි කලාවක් කියන්නේ යමක් කරනකොට එය යම්කිසි උපක්‍රමශීලීව කරන්න දන්නවනම් ඒක තමයි ඔහුගේ කලාවක් තියෙනවා කියලා කියන්නේ. එහෙනම් අනිත් අයට වඩා ඒක ඉතාමත් පැහැදිලිව සූක්ෂමව කරන්න පුළුවන්. දැන් සමහර යාළුවෝ ඉන්නවා යාළට අනිත් අයත් එක්ක ඒගොල්ලෝ තරහක් නැහැ යාළුවොත් නේ. ඒගොල්ලෝ උපක්‍රමශීලී. තව සමහර යාළුවෝ ඉන්නවා යාළුවෙක්ට මොකක් හරි වැරද්දක් වුණොත් ඒකට අසාධාරණයට කතා කරනවා මැදිහත් වෙනවා. එතකොට එයා තමයි මුලින්ම වැරදිකාරය වෙන්නේ. ඒත් අපිට ප්‍රශ්නයක් කියනවා එහෙනම් උපක්‍රමශීලීවද ජීවත් වෙන්න ඕන සාධාරණවද ජීවත් වෙන්න ඕන කියලා. ඒත් ව්‍යාපාර ලෝකේ නම් අනිවාර්යයෙන්ම උපක්‍රමශීලී වෙන්න ඕන. එහෙම නැත්නම් මේ ව්‍යාපාරයට පවතින හම්බෙන්නේ නැහැ. තේරුණාද? එහෙනම් කළමනාකරණය පිළිබඳ පාර්ශවයක් ඉන්නවා. එයාට කියන්නේ මේරි පාකර්. මේරි පාකර් කියන මොකද්ද? කළමනාකරණය ව්‍යාපාරයක් ඇතුළේ තියෙනවා නම් ඒ ව්‍යාපාරයේ ඉන්න සියලු පාර්ශවයන් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. එයාලකින් වැඩ කරව ගන්න පුළුවන් වෙන්න ඕන. දැන් ඒක කරන්න ඕන කවුද? ව්‍යාපාරයක් ඇතුළේ ඉන්න මැනේජ්මන්ට් එකනේ. ඉගෙන කළමනාකරන. දැන් මේ ඔයා ඉගෙන ගන්න ඒකට නේ කළමනාකරුවෙක් වෙන්න නේ. එතකොට එන ඔයා බලන්න මේක ඉගෙන ගන්න කලින්ම ඔයාගේ ඇඟේ මේක තියෙනවද කියලා. කොහොමද බලාගන්නේ? ගෙදර ඔයාට බාලයෝ ඉන්නවනම්
ඒ බාලව ටික ඔයා කියන්නත් කලින් ඔයා පොඩ්ඩක් කියනකොට වැඩේ කරලා එනවනම් ඔයා කියන වැඩ ටක් ගාලා කරනවා. තේ විතරයි කියන්න ඕන හදන් ඇවිල්ලා. තේ හදන්න කියන්න ඕනේ. ඒ තරම් භක්තියක් තියෙන බාලයට ඔයාගේ. එහෙනම් ඒ කියන්නේ ඔයාට පුළුවන් අන් අය ලවා වැඩ කරවගෙන. හරිද? දැන් ඔයා ගෙදර ඉන්න කාට අපි තුන් බාලෙට කියන තේ ටිකක් හදාගෙන මම පන්තියේ ගන්න. බාලේ කිව්වට ඕනනම් හදාගෙන දෙන්න. එතන මොකක්ද තේරුම් ගන්න ඕනේ? එහෙනම් ගෙදර ඉන්නෙන්වත් තාම මට කන්ට්‍රෝල් එක කරගන්න බෑ. එහෙනම් අපි තව උපක්‍රම ඉගෙන ගන්න. එහෙනම් කලවර කරුවා කියන කෙනා අනිත් අයට දැනෙන්න ඕන අපිට වඩා මෙයා හරිම උපක්‍රමශීලී පුද්ගලෙක්. එහෙම නැත්නම් මෙයා අපිට වඩා යමක් දන්න කෙනෙක් කියලා හැඟවෙන්න ඕනේ. එතකොට එයාලා අපිත් එක්ක වැඩ කරන්න සූදානම්. ඒ වගේම කලමනාකාරීත්වය මානුෂීය වෙන්න ඕනේ. එතකොට තමයි අර අනිත් අයකින් වැඩ කරව ගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? එහෙනම් මේරි පාකර් කියන්නේ ඒ වගේ දෙයක්. මේ කලමනාකරණය ගැන කතා කරන තව කෙනෙක් ඉන්නවා. එයාට කියන්නේ ස්ටෝනර් කියලා. තේරුණාද මොකද්ද නම? ස්ටෝනර්. ස්ටෝනර් කියන මෙහෙම ව්‍යාපාරයක කලමනාකරණය කියන සංකල්පය තියෙනවා නම් ඒක බලා ගන්න පුළුවන් කොහොමද? ඒ ව්‍යාපාරයේ භෞතික සම්පත් අනිත් පැත්තට ඒ ව්‍යාපාරයේ මානව සම්පත් පැහැදිලි? ව්‍යාපාරයේ භෞතික සම්පත් සහ මානව සම්පත් ව්‍යාපාරයට ඕන විදිහට අවශ්‍ය විදිහට සැලසුම්කරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. සංවිධානකරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ මෙහෙවන්න පුළුවන් වෙන්න ඕනේ. අනිත් අතට පාලනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් ව්‍යාපාරයක තියෙන භෞතික සම්පත් මානව සම්පත් හරිද? සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය. තනි වචනෙන් කියන මොකද්ද? කලමනාකරණය කියලා. තේරුණානේ? දැන් කවුද? ස්ටෝනර්ගේ මතේ. කලින් කිව්වේ කවුද? මේරි පාකර්ගේ මතේ. ඊළඟට කාලෙන් කාලෙට ළමයි මේ සංකල්ප පිළිබඳ මත ඉදිරිපත් වෙන පුද්ගලයෝ පහළ වෙනවා. ඒ කියන්නේ මේ ඒ කියන්නේ ආගමික ශාස්ත්‍රවල වගේ නෑ. එක එක ගුරුකුල තියෙනවා. ඒ කියන්නේ එක දැන් ඔය ආර්ථික විද්‍යාව ඉන්නේ. ආර්ථික විද්‍යාවේ පියා කියාවේ මේ සංකල්පේ නිර්මාතෘකී ඒ වගේ කලමනාකරණයේ එක සංකල්ප හඳුන්වලා දුන්න අය ඉන්නවා. එයාලා තමයි මේ විශේෂඥයෝ. ඊළඟ එක්කෙනා තමයි තව කෙනෙක් ඉන්නවා. එයාට අපි කියන්නේ රොබර්ට් කියලා. හරි. රොබර්ට් කියන්නේ මෙහෙම එකක්. හරිද? රොබර්ට් කියනවා ව්‍යාපාරයක කලමනාකරණය තියෙනවා නම් මේ කියන විදිහට මිනිස්සුත් එක්ක වැඩ කරන්නයි පුළුවන් වෙලා හෝ මේ තියෙන සම්පත් මිනිස්සු මේ හතරට භාජනය කිරීම හෝ වෙනම කරලා හරියන්නේ මේ දෙකේම එකතුවක් තමයි කලමනාකරණය කියන්නේ. එයාන රොබර්ට් කියලා මෙහෙම මේ ගතික ව්‍යාපාර පරිසරයක හරිද තමයි අපිට කටයුතු කරන්න වෙන්නේ. ඒ කියන්නේ ළමයි ව්‍යාපාර පරිසරය කියන එක නිතර වෙනස් වෙනවා. ගතික පරිසරයක තමයි අපිට ව්‍යාපාර කරන්න වෙන්නේ. ආන්ගේ අපේ ව්‍යාපාරයේ තියෙන අරමුණු පරමාර්ථ ඉටු කර ගන්න ආයතන සතුව තියෙන සීමිත සම්පත් භාවිතා කරන්න වෙනවා. අද ව්‍යාපාරයක් දැනගන්න ඕනේ. ව්‍යාපාරයේ තියෙන පරමාර්ථ අරමුණු ඉටු කරගන්න ආයතනයේ තියෙන සීමිත සම්පත් පරිස්සමට පාවිච්චි කරන්න. හැබැයි ඒ එකම ව්‍යාපාරයට පුළුවන්කම තියෙන්න ඕන මොකද්ද?
අන් අය සමග අන් අය ලවා හරිද වැඩ කිරීම පැහැදිලිද ගතික පරිසරයක සංවිධානයේ කර්මණු පරමාර්ථ ඉටු කර ගැනීමට සීමිත සම්පත් භාවිතය අන් අය සමග අන් අය ලවා වැඩ කරවා ගැනීම. තනි වචනෙන් කියන මොකද්ද? කළමනාකරණය කියලා. දැන් පැහැදිලි වෙන්න ඕනේ කළමනාකරණය කියන එක පාර්ශව තුන් විදිහකට කතා කරනවා. මේ නිර්වචන මෙහෙම කෙටියෙන් දාගත්තාම හොඳට තේරෙනවා. හරි. ඔයා මුලින්ම මේ එක් පාර්ශව තුනේ නිර්වචන තුන ගොඩනගන්නකො. මේ තුන මේ විදිහටම දාන්න අර කලින් කතා කරපු එකේ සංගණනයක් දාලා පාර්ශව කියලා මේ ටික දාන්න ඕනේ. දැන් මෙහෙමයි ප්‍රශ්නේ. දැන් කළමනාකරණය කියන එක හරිද? මේ නම දීලා මේ කෙනාගේ මතේ ලියන්න කියලා කිව්වොත් අපිට මේක ලියන්න පුළුවන්. හැබැයි කළමනාකරණය පිළිබඳ ඔබේ අදහසක් ලියන්න කිව්වොත් ඒ කියන්නේ මේ ටික ලියන්න නෙවෙයි ඔබේ මතයක් ලියන්න. එතකොට මේරි එයාගේ මතය ඉදිරිපත් කරා. ඊට පස්සේ ස්ටෝන එයාගේ මතය ඉදිරිපත් කරා. එහෙනම් ස්ටෝනගේ මේරිගේ දෙන්නගේ මතය එකතු කරලා හදලා තියෙනවා කවුද රොබර්ට්? එහෙනම් අපිට යමක් කරතේ නැහැ. මොකද්ද? ඒ තුන් දෙනාගේ මතය එකතු කරලා අපි හදා ගන්නවා අපිට අර්ථයක්. එහෙනම් මේ හැමෝගෙම මතවල එකතුවක් ලෙස අපි කළමනාකරණයට ගොඩනගනවා පොදු අදහසක්. එහෙනම් ව්‍යාපාරයක් ඇතුලේ කළමනාකරණය තියනවා කියන්නේ මොකක්ද? හොඳට අහගන්න. එහෙනම් අර නිර්වචන ඔක්කොම අල්ලලා මෙහෙම සංගල වරහණක් දාලා අපි ලියන පොදු මතය. කළමනාකරණය කියන්නේ ඒක ඕන වෙන්නේ මේ ව්‍යාපාර වලට හරිද? තමන්ගේ පරමාර්ථ සහ අරමුණු ඉටු කරගන්න යන ගමනට. ඇයි යන ගමනට කියන්නේ? මේ ව්‍යාපාරයක් බලාපොරොත්තු වෙන යාගේ ඇචීව්මන්ට් කවදාක හෝ ලැබිලා හරියන්නේ. දැන් ඔයා කවදා හරි විභාගේ පාස් වෙලා හරියන්නේ අවුරුදු 60 70. හරිද? ඔයා කවදා හරි විවාහ වෙලා හරියන්නේ. කියන්නේ අවුරුදු 50 විතර. එහෙම. ඒවා වෙන්න ඕන කාලයක් තියෙනවනේ. එහෙනම් ඒවා නිසි කාලයේදී කරගන්නවට අපි කියන සඵලදායීව. එහෙනම් ව්‍යාපාරය තමන්ගේ පරමාර්ථ අරමුණු ඉටු කරගන්න සූදානම් වෙන්න ඕන කොහොමද? සඵලදායීව. හැබැයි ව්‍යාපාරයකට මේ ගමන යන්න වෙන්නේ ලේසි පාරක නෙමෙයි. ව්‍යාපාරයකට මේ ගමන යන්න වෙන්නේ වෙනස් වන පරිසර තත්ත්වයක් ඇතුලේ. අපි එහෙනම් මුලින්ම කියන මොකද්ද? ගතික පරිසරයක් තුල. ගතික පරිසරය තුල. හරිනේ නේද? නිර්වචනයේ මුල් ටික තේරුනේ? ඒක ඕනනේ මොකටද? කල්පනාකරණයේ මූලික අර්ථය හදාගන්නනේ. එහෙනම් ගතික ව්‍යාපාර පරිසරයක් තුල සංවිධානයක පරමාර්ථ අරමුණු සඵලදායීව ඉටු කර ගැනීම සඳහා හරිද මොනවද ව්‍යාපාරයක් සතුව තියෙන සීමිත සම්පත් හරිද කාර්යක්ෂමව හරිද සැලසුම් කිරීම හරි සංවිධානකරණය හරි මෙහෙයවීම පාලනය ඇතුළත් ඵලදායි ක්‍රියාවලිය එනම් කළමනාකරන නිර්වචනයක් ඇතිවෙනවා ගතික ව්‍යාපාර පරිසරයක සංවිධානයක පරමාර්ථ අරමුණු ඉටු කර ගැනීම සඳහා සීමිත සම්පත් කාර්යක්ෂමව සැලසුම් කරණය සංවිධානකරණය මෙහෙයවීම
පාලනය ඇතුළත් ඵලදායි ක්‍රියාවලිය. හරිද? එහෙනම් මේ දැන් මේකෙදි මේ කලමනාකරණයේ මොකක් හරි සංකල්පයක් උගන්වන්න මොකක් හරි නිර්වචනයක් ගොඩනැගුවට පස්සේ ඒකේ මොනවා හරි නොදන්න පද තියෙනවා නම් ඒවා මූලික සංකල්ප කියලා ගැනීමක් කරනවා. එහෙනම් මේ නිර්වචනයට අනුව ව්‍යාපාරයක මූලික සංකල්ප තියෙනවා. කලමනාකරණයේ මූලික සංකල්ප මේකේ අන්තර්ගත පදමාලාව, එක ගතික පරිසරය, දෙක සංවිධානයක් යනු, තුන පරමාර්ථ, හතර සීමිත සම්පත්, පහ සඵලදායිතාව, හය කාර්යක්ෂමතාව, හත සඵලදායිතාව, අට ක්‍රියාවලිය. එහෙනම් මේ කලමනාකරණය නිර්වචනය ඇතුළේ තියෙනවා ළමයෝ කලමනාකරණයේ මූලික සංකල්ප ටික. ඒ වගේම කලමනාකරණය කියන එකේ මූලිකාංග ටිකක් තියෙනවා ළමයෝ. මූලිකාංග කියන්නේ මූලික අංග කියන එක. එහෙනම් මතක තියාගන්න කලමනාකරණයේ නිර්වචනය හැදිලා තියෙන්නේ කලමනාකරණයේ මූලික සංකල්ප 8කුත් මූලිකාංග 4කුත් එකතු වෙලා. පැහැදිලි? මූලික අංග 8යි මේ මූලික අංග 4යි මූලික සංකල්ප 8යි. පැහැදිලිද? එහෙනම් මූලිකාංගය මොනවද කියන්නේ? සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය. මොකක්ද මේ සැලසුම්කරණය කියන්නේ? මොකක් හරි වැඩක් පටන් ගනිද්දී ඒ වැඩේ මොකටද කරන්නේ? කොහොමද කරන්නේ? ඒවා හරියට සූදානම් කරන්න ඕන. එහෙම සූදානම් කරාට පස්සේ පෙනී යනවා මේ ව්‍යාපාරයට මේ ටික කරන්න මොනවද ඕන? මොනවද අවශ්‍ය සම්පත්? මොනවද අවශ්‍ය වෙන මේ භෞතික දේවල් කියලා පේනවා. ඊට පස්සේ වැඩේ පටන් ගන්න පුළුවන්. වැඩේ පටන් අරගෙන කරගෙන යනකොට ඒක පේන්න ගන්නවා යම් යම් තැන්වල මගහැරීම් වෙනවද? හරියට වෙනවද කියලා පේන්න ගන්නවා. අන්නේ හඳුනා ගැනීම මෙහෙයවීම. යම් යම් ගැටලුදායක තත්ත්වයන් මේ වැඩේ වලට පේනවනම් ඒව නිවැරදි කිරීම පාලනය. එහෙනම් වැඩක් පටන් ගන්න කලින් තියෙන්න ඕන මොන වෙයි? සැලසුම්කරණයයි සංවිධානකරණයයි. වැඩක් කරගෙන යනකොට හරියට තියෙන්න ඕන මොන වෙයි? මෙහෙයවීමයි පාලනයයි. එහෙනම් වැඩේ පටන් ගන්න කලින් හිතන්න ඕන කරුණු දෙකකුත් වැඩේ පටන් අරගෙන කරගෙන යද්දී තියෙන්න ඕන කරුණු දෙකකුත් වශයෙන් කරුණු 4ක එකතුවක් තමයි කලමනාකරණය කියන්නේ. තේරුණාද? මේ තමයි නිර්වචනය. එහෙනම් විභාගෙදි වාගෙන් අහුවොත් ගතික පරිසරය කියන්නේ මොකක්ද? මම මේ ටික කොට උදාහරණයකින් පැහැදිලි කරලා ඉන්නද? හොඳට තේරෙනවා එතකොට. මේ බලන්නකෝ කතාව. මේ අපේ රටේ ඕනම ව්‍යාපාරයක් කලමනාකරණය හරියට භාවිතා කරනවා නම් ඒ ව්‍යාපාරය අසාර්ථක වෙලා නැහැ. හරිද? දැන් මේ තියෙන්නේ අපේ රටේ තියෙන එක්තරා මාධ්‍ය නාලිකාවක්. හරිද? අදට අනුව ජනප්‍රියතාවය අඩුයි. 2018 19 වෙනකොට මේ ස්වර්ණවාහිනී නාලිකාව කඩා වැටෙන්න ගත්තා. ඒකේ හිටපු ප්‍රධාන කළමනාකරතුමිය හෙවත් සභාපතිනිය මරණයට පත් වීමත් එක්ක. ඊට පස්සේ මේ නාලිකාව බාර දුන්නේ යාළගේ දරුවන්ට. ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ, නාලක එදිරිසිංහ කියලා එදිරිසිංහ පවුලක්. මේගොල්ලෝ මේ නාලිකාව සහ ව්‍යාපාර ජාලය විනාශ කරගත්තා. අම්මට තිබ්බ හැකියාව දරුවන්ට නෙමෙයි. කොහොම හරි මේ නාලිකාව ඊට පස්සේ පහුගිය ආණ්ඩු රජයක් කාලේ විකුණන්න දැම්මා. මේක ඉන්දියානු සමාගමක් වෙන ලයිකා මොබයිල් සමාගම මිලදී ගන්න ආවා. ඇවිල්ලා ලයිකා මොබයිල් මේක අරගත්තා. අරගෙන මේ නාලිකාව දිනු කරන්න ප්‍රධාන මානව සම්පත් දෙකක් ගත්තා පිටි. එක්කෙනෙක් තමයි රංගනද සිල්වා මහත්තයා, අනිත් එක්කෙනා සුදේව කියන මහත්තයා. නේ සුදේව හිටියා. ලොකු පඩියකට ගත්තා. මේ දෙන්නට කිව්වා වෙන්න ඕන එක දෙයයි මේ මාධ්‍ය නාලිකාව යම් ඉහළ මට්ටමකට අරන් දෙන්න ඕනේ. ඒගොල්ලෝ වගකීම් බාරගත්තා. මේගොල්ලෝ මේ වෙලාවේ බැලුවා
ලංකාවේ මේ වෙනකොට ප්‍රධාන පෙළේ නාලිකාවක් ඉදිරියේ ඉන්නේ කවුද කියලා. එතකොට පෙනී ගියා මේ වෙනකොට ලංකාවේ ප්‍රධාන පෙළේ නාලිකාවක් ඉදිරියේ ඉන්නේ දෙරණ. දෙරණ මේ කාලේ හරි ප්‍රසිද්ධයි. මෙයාලා කතාවක් ප්‍රචාරණය කරා අධිරාජ ධර්මාශෝක කියලා. ඒ කතාවට සමාන්තරව මේගොල්ලෝ තේරුම් ගත්තා දෙරණේ කොයි වෙලාවට අපි කතා දාලා සාර්ථක වෙන්න නම් හම්බෙන්නේ. ඒ නිසා අපි මේ වෙලාවේ තරංකරු අප්‍රබලයි. අපි එයාට මූණට මූණ පේස් කරන්නේ නැතුව අඩියක් පස්සට අරගෙන එයත් එක්කම ටික කාලයක් ගොඩ යන ක්‍රමයක් බලමු. ඒ අනුව මෙයාලා මොකද්ද ධර්ම කතාවක් පෙන්නන්න. ඒ කතාවේ නම තමයි චන්ද්‍රනන්දනි බලලා ඇති. දැන් අධිරාජ ධර්මාශෝක කතාවට සමාන්තරව මේක පෙන්නනවා. මිනිස්සු ටිකක් මේක බලන්න පුරුදු වුණා. දැන් ස්වර්ණ වාහිනියට කලින් නොහිටිය ප්‍රේක්ෂක පිරිසක් දැන් නාලිකාවට ඇදෙනවා. පැහැදිලිද? ඒකත් එක්ක මේගොල්ලෝ තව ප්‍රෝග්‍රෑම් එකක් එළියට දැම්මා. හරි. කෝටිපතියෝ කියලා කතාවක්. බලලා මේ කතාවත් ඔන්න දැන් ජනප්‍රිය වෙනවා. දැන් මේ කතාව නිකන් දෙන්නේ නැහැ මොනවයි ඕනි? සල්ලි එපැයි. සල්ලි දුන්නොත් තමයි මේ කතාව මේ නිවාද්‍ය නාලිකාවේ. නිකන් කතා දෙන්නේ නැහැ කවුරුත්. පැහැදිලි? ඒ අනුව මේ කතා ටිකට මිලදී ගන්න ලයික් මොබයිල් සමාගම බයනතුස් මුදල් අතහැරියා. මේ කතා පෙන්වන්න ඕන කියලා සූදානම් කර ගැනීම මොකද්ද? සැලසුම් කරන්නේ. ඒ කතා ටික මිලදී ගන්න අවශ්‍ය මුදල් ටික ලැබීම ඒක මොකද්ද? සංවිධානකරණය. දැන් මේ කතා ටික පෙන්නගෙන යනකොට මේවල රීච් එක හොඳයිද? කොයිතැනද අපි අඩුපාඩු තියෙන එක නැවත සලකා බලන්න ඕනේ. ආගේ සලකා බැලීම තමයි මෙහෙයවීම. ඒගොල්ලෝ තේරුම් ගත්තා නාලිකාව මේ වෙනකොට නිවුස් අතින් පොඩ්ඩක් දුර්වලයි. ඒක දිනු කරන්න ඕනේ. ඒගොල්ලෝ මොකද්ද කරේ? නිවුස් කියන්නේ එක එක කාලෙට එක එක නළු නිළිය දැම්මා. දවස් පාට නිවුස් කියන්නේ නිළිය 5. මිනිස්සු මේ නිවුස් ආවන හින්දා නෙමෙයි. මේ නිළියොන්ට වර්ධින හැටි බලන්න ස්වර්ණවාහිනිය නිවුස් බලන්න ගත්තා. වර්ධිද කියලා බලන්න. හරිද? අන්න පොඩි වෙනසක් දුන්නා. ඒ වෙනසත් එක නාලිකාව ටිකක් ඉස්මතු වුණා. හරිද? ඔය එකම ඒගොල්ලෝ සාර්ථකවට එන නාම එකක් පෙන්නුවා වෙස් කියලා. මේ ට්‍රේඩ් එක ඇත්තටම සාර්ථකයි. හරිද? මේ දේවල් ගන්න ලොකු ධනයක් ගියා. හැබැයි කරගෙන ගියා. දැන් මේ නාලිකාව ඔහොම උඩ තියෙනකොට යම්කිසි වර්ධනයක් ගත්තාම ඒ වර්ධනයේ දිගින් දිගටම කරගෙන යන්නයි කළමනාකරණය දක්ෂ වෙන්න ඕනේ. ඒ අනුව මේගොල්ලෝ කතාවක් පෙන්වන්න ගත්තා. මේ කතා ටික ඉවර වෙගෙන යනකොට මෙහෙම එකක්. මේ බලන්න. මේ කතාව ටික ජනප්‍රිය වුණා. නාටකංකාරයෝ කියලා. නේ? එතකොට ওই කතාව ජනප්‍රිය වුණා. ස්වර්ණවාහිනිය හොඳ ස්ථාවරයකට ආවා. ඒ අතරේ රංගන සිල්වයි සුදේවයි නාලිකාවෙන් අයින් කරා. අද වෙනකොට මම හිතන්නේ නාලිකාව නැවත අර තිබ්බ මට්ටමටම ලොස් වෙලා තියෙනවා. අන්න බලන්න. කලමනාකාරීත්වයක් හොඳ වුණා. ඒක නැති වෙච්ච ගමන් ව්‍යාපාරයේ වැටුණා. ඒකයි වර්ධනයට කලමනාකරණය ඕනයි කියන්නේ. මේ කලමනාකරණයේ සංකල්ප 4 නැති තැන වර්ධනය අඩපණ වෙනවා. දැන් මේ වර්ධනයත් එක්ක හරිද ඩැමේජ් එකක් වුණා කාටද හිරුවේකට. ඇයි? හිරුවේකේ හිටිය ප්‍රධාන චරිත දෙකක් නැත්තේ. හැබැයි හිරුවේකේ සභාපතිතුමා වැඩි අතහැරියේ. මොකද්ද කරේ? මුලින්ම නාලිකාව බැලුවා මේ වෙනකොට ස්වර්ණවාහිනිය ටෙලිග්‍රාම ටික අල්ලන් යනවා. දෙරණත් එක තරම් කරනවා මේ හැමෝටම මිශ්‍රණය කොහේද කියලා. ඒ අනුව මේගොල්ලෝ තේරුම් ගන්නවා ලංකාවේ රියැලිටි ෂෝ දැන් මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ. ඒ අනුව හිරු කියනවා ටෙලිග්‍රාම එක මොකද්ද හිරු ස්ටාර් කියලා. දැන් ඒ ප්‍රෝග්‍රෑම් එක ගේන්න සූදානම් කර ගැනීමම සැලසුම් කරන්නේ. තේරුණාද? වෙන්න ඕන දේ මොකක්ද කියලා හරියට බැලුවා. ඊට පස්සේ ඒකත් එක්ක මේගොල්ලෝ බැලුවා දැන් ටෙලිග්‍රාම වලට අත තියන්න ඕන හොඳ ස්පේස් එකක් ඕන. මිනිස්සු අපේ පැත්තට ගන්න. මේගොල්ලෝ මොකද්ද කරේ? හිරුස්ටා එකේ වෙන දේවල් කියලා ඒත්තු ගන්නවන්න හැදුවා ටෙලිග්‍රාම එකක් දිවිතුරා කියලා. දැන් මිනිස්සු හිරුස්ටා බලන නිසා දිවිතුරා බලන. ඇයි? මිනිස්සු කියන අන්න බලන ඊතලෙ උඩට ගියේ නෑනේ. වෝට් දීලා උඩට දැම්මේ නෑ. ඒ කියන්නේ මෙතන හොරයක් වුණා. තිරේ ඉස්සුනේ. ඒ කතා බහ ඇතුලේ සමාජගත කරන්නේ කවුද? හිරු ස්ටාර් ප්‍රෝග්‍රෑම් එක තුලින්.
දැන් දිවතුරාණය කළ යනවා හිරු ස්ටාක් මිනිස්සු බලනවා. ඔකත් එක ටෙලිග්‍රාම රැල්ලට එකතු වුණා මේ වගේ කතා දෙකක්. අද වෙනකොට තව අලුතෙන් එකතු කරා මේක මොකද්ද පාට කුරුල්ලෝ කියලා කතාව බලන්න. ඒගොල්ලෝ වෙන්න ඕන දේ තීරණය කරලා ඊට පස්සේ කන්ටිනියු කරනවා පිළිවෙලින්. කරගෙන යනවා දිගටම. ඒක මෙහෙයවීම. යම් කතාවක් පෙන්නගෙන යනකොට ඒක රේටින් නෑ කියලා තේරුණා මේගොල්ලෝ කතාව පෙන්නන එක අඩපඩ කරනවා. ඒ කතාව ඉක්මනින් ඉවර කරනවා. වැඩි පැහැදිලිනේ. එහෙනම් හිරු එක නැවතත් මේනකොට ජනප්‍රියත්වය උඩටම ඇවිල්ලා තියෙනවා. එහෙනම් එයාලගේ අනිත් අයට මැනේජ්මන්ට් එක වැඩි. තේරුණාද? කළමනාකරණය කියන්නේ ව්‍යාපාරවල මොකද්ද? ප්‍රායෝගික සංකල්පය. පැහැදිලිනේ? හරි. එහෙනම් අපි දැන් කතා කරන්න යනවා කළමනාකරණයේ මූලික සංකල්ප. පළවෙනි එක තමයි ගතික ව්‍යාපාර පරිසරය. ඒ කියන්නේ නිරන්තර වෙනස් වෙන අභ්‍යන්තර හා බාහිර තත්ත්වයන්. ව්‍යාපාර ගතික පරිසරයක් කියන්නේ මොකද්ද? නිතර වෙනස් වෙන බාහිර හා අභ්‍යන්තර පරිසර තත්ත්වය. හරිද? කොහොම එකක්ද වෙනස් වෙන්නේ? මිනිස්සු වෙනස් වෙනවා. කාලගුණය වෙනස් වෙනවා. තාක්ෂණය වෙනස් වෙනවා. ඒකයි ගතිකයි කියන්නේ. දැන් මේ තියෙන්නේ මේට අතීතයේ මේ මොනවද මාධ්‍ය නාලිකා තිබිච්ච විදිහත් අද වෙනකොට මාධ්‍ය නාලිකාවල තත්ත්වය. අතීතයේ ලෙජන්ඩ් වෙලා හිටිය මාධ්‍ය ලෝකේ ITA. ඒ කාලේ කතා සෙට් එකක් ගියා පොඩි කාලේ පොඩි උණුත් බලනවා බොද මීතුම අමා පවා පබලු ඔය කතා සෙට් එකක්. එතන මම හිතනවා ඔයා 4 වසරේ 5 වසරේ ඔයත් බලලා ඉන්න. එතකොට ඒ කාලේ ITA තමයි චරිතය. ඊට පස්සේ සිදු දෙවෙනි නිම ඔය කතා එකත් එක්ක චරිත බවට පත් වුණා දෙරණ. ඊට පස්සේ ස්වර්ණ වාහිනී නැවතත් අද වෙනකොට ජනප්‍රියත්වයේ උඩම ඉන්නේ හිරු එක. එහෙනම් කාලෙන් කාලට ව්‍යාපාරයේ තියෙන තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. ඒකයි අපි කියන්නේ ගතිකයි කියලා. තේරුණාද? හරි. පළවෙනි සංකල්ප කියලා දුන්නේ. ඊට පස්සේ පරමාර්ථ අරමුණු කියන එක කියලා දෙනවා බලාපොරොත්තු වෙන්නේ නැහැ දීර්ඝව. ඇයි ඒ? පරමාර්ථ කියන්නේ ව්‍යාපාරයක් දිගු කාලයේ ළඟා කරගන්න බලාපොරොත්තු වෙන ප්‍රතිඵල. පළවෙනි පාඩමෙත් කියලා දුන්නා. අරමුණු කියන්නේ ව්‍යාපාරයක් කෙටි කාලයේ ළඟා කරගන්න බලාපොරොත්තු වෙන ප්‍රතිඵල. තේරුණාද? එහෙනම් දිගු කාලීන achievement පරමාර්ථ. කෙටි කාලීන achievement අරමුණු. තේරුණාද ඔයාලට? මේක තව ප්‍රධාන මූලික සංකල්පයක් කතා කරන්න හදන්නේ. හරිද? සම්පා. දැන් පළවෙනි පාඩමේදී ව්‍යාපාරයක නිෂ්පාදන සම්පත් කියන එක අපි කෙටියෙන් උගන්වලා එනවා. නේද? දැන් ඔයා දන්න සාමාන්‍ය ව්‍යාපාරයක ප්‍රධාන නිෂ්පාදන සාධක කිව්වොත් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වයේ කාලය දැනුම තොරතුරු 7යි. ප්‍රධාන 4 කිව්වොත් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය 4යි. හැබැයි මෙතනදී කියනවා කළමනාකරණයේදී නිෂ්පාදන සාධක කිව්වම භාවිතා වෙන ප්‍රධානම එක තමයි 7M සහ 2Cs. මොකද්ද? 7M සහ 2Cs. ඇයි එහෙම කියන්නේ? 7M කියන්නේ M අකුරු 7කින් හඳුන්වන නිෂ්පාදන සාධක, C අකුරු 2කින් හඳුන්වන නිෂ්පාදන සාධක භාවිතා කරනවා කියන එක. 7M බලන්න. මිනිසුන්, මුදල්, ද්‍රව්‍ය, යන්ත්‍ර, ක්‍රමවේද, කාලය, වෙළඳපොළ. Man, money, material, machine, method, minute, market. අන්න 7M. 2Cs කියන්නේ C අකුරු 2කින් හඳුන්වන සංකල්ප දෙකක් ඕනම ව්‍යාපාරයක් සාර්ථක වෙන්න තියෙන්න ඕන කියනවා. මොකක්ද ඒ කියන්නේ? ව්‍යාපාරයක් සාර්ථක කරගන්න අලුත් අදහස් තියෙන්න ඕන. ඒකට තමයි කියන්නේ සංකල්ප කියලා. ඒ වගේම ව්‍යාපාරයත් එක්ක බැඳිලා පවතින
කස්ටමර් බේස් එකක් තියෙන්න ඕන. ගනුදෙනු කරුවන්. concept consumer. සංකල්ප කියන්නේ දැන් බලන්න වෙනදා ටීවී එකේ ඇඩ් එකක් දානකොට විනාඩි 10ක් කතාව පෙන්නලා විනාඩි 5ක් විතර කමර්ෂියල් බ්‍රේක් එකක් දෙන්න පුළුවන්. එහෙම දෙනවනේ. ඒතර ඒ වෙලාවට මිනිස්සු තමන්ගේ වැඩ ටික කරගෙන ආයි කතාව බලන්න සෙට් වෙනවා. ඕක තේරුම් ගත්ත කමර්ෂියල් ඇඩ් වලට වියදම් කරන කම්පැනි මේ ගැන මාධ්‍ය නාලිකා එක්ක කතා කරා. අද වෙනකොට බලන්න සමහරලාට කමර්ෂියල් ඇඩ් එකද යන්නේ කතාවද යන්නේ කියලා සමහරලාට හිතා ගන්න බැරි වෙන්න දෙන්නේ. සමහර වෙලාවට කතාව පෙන්නනකොට කතාව ඇතුළේම ප්‍රොඩක්ට් එකක් මාකට් කරනවා. උදාහරණයක් විදිහට කිව්වොත් සංගීත කියන කතාවේ. ඒ සංගීත කණ්ඩායම මොකක් හරි සමරනකොට සෙලිබ්‍රේට් කරනකොට වීදුරු ටිකක් ගානට තියන කොකාකෝලා තමයි වක් කරන්නේ. බෝතලේ පේන්න වක් කරන්නේ. හරිද? ඊට පස්සේ බලන්න ෆිල්ම් වල දුම්මැටි සමාගම් ඒ මුදලක් වියදම් කරලා තමයි ඒ දුම්මැටි මාකට් කරන්නේ. පැහැදිලිද? ඒ වගේ. ඒ කියන්නේ අපේ ප්‍රොඩක්ට් එක කස්ටමර්ගේ මනසට දෙන්න අපි මොකක් හරි හොඳ ක්‍රමයක් පාවිච්චි කරන්න ඕනේ. මේ ක්‍රමවේද වලට තමයි කියන්නේ concept එහෙම නැත්නම් සංකල්ප කියලා. තේරුණාද? ඊපස්සේ ගනුදෙනු කරුවන් consumer. මේගොල්ලෝ කියන්නේ අපේ දැන් බලන්න Apple phone iPhone වල ෆෝන් වල ඒවා භාවිතා කරන යූසර්ස්ලා අලුතෙන් version එකක් ආපු ගමන් ඒකට මාරු වෙනවනේ. අලුත් version එකට. ඒ කියන්නේ කස්ටමර් බේස් එක අලුත් version එකට මාරු වෙනවා. ඒ කියන්නේ කස්ටමර් බේස් එක කම්පැනි අතාරින්නේ නේ. එහෙනම් ඒ වගේ කස්ටමර් බේස් එකක් හදන්න. ඒ කියන්නේ කස්ටමර් ලෝයල්ටි එකක් තියෙන්න ඕනේ. ගනුදෙනු කරු පක්ෂපාතී බව. එහෙනම් ලෝයල්ටි කස්ටමර්ස්ලා හදනවා නම් ඒ ව්‍යාපාරයේ කාලයක් පවතිනවා කියනවා ළමයි. හරිද? සංකල්ප නව අදහස් වැඩසටහන්. වැඩේ පැහැදිලිද? හරි. එහෙනම් ඔය පැහැදිලි කරේ මොකද්ද? කළමනාකරණයට අනුව නිෂ්පාදන සාධක කිව්වම 7M සහ 2Cs. the 2Cs කියන්නේ මොකද්ද? consumer සහ concept. හරි. දාගන්න මේක. දැන් සිහි බුද්ධියෙන් ඔන්න අහගෙන ඉන්නවනේ මේ පාඩමේ ගැඹුරුම තැනක් තමයි දැන් කතා කරන්න හදන්නේ. හරිද? මේක ඇල්ල හොඳට අහගන්න. මම දැන් මේ පාඩම් කොටස කරනකොට ෆිසිකල් මට්ටමෙන්ම පැහැදිලි කරා. දැන් මොකුත් අඩු කරේ නැහැ. හරිද? එහෙනම් හොඳට අහගන්න. දැන් අපි මෙතන කතා කරන්න යන ප්‍රධානම සංකල්ප දෙක තමයි කාර්යක්ෂමතාවයයි සඵලදායීතාවයයි. හරිද? කාර්යක්ෂමතාවය කියන එකේ අදහස තමයි අපි මොකක් හරි කාර්යයක් ව්‍යාපාරේ කරද්දී ඒ භාවිතා කරන සම්පත් නාස්ති කරන්නේ නැතුව භාවිතා කරන්න වග බලා ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි කියන සම්පත් නාස්තිය අවම කරගන්න පුළුවන් විදිහටයි වැඩක් කරන්න ඕනේ. පැහැදිලිද? දැන් ඔයා මේ සැරේ විභාගේ පාස් වුණොත් ඔයාගේ කාර්යක්ෂමතාවය හොඳයි. ඔයා ප්‍රශ්නය එකේ අවුරුදු දෙකක් නාස්ති කරලා සෙකන්ඩ් ෂයි තමයි පාස් වෙන්නේ. ඔයා හිත වැඩිපුර කාලය ගත්තා. ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි. වැඩි පැහැදිලිද? දැන් සම්පත් නාස්තිය අඩුවෙන් කියන්නේ අර සම්පත් භූමිය නාස්ති කරන්න එපා, ශ්‍රමය නාස්ති කරන්න එපා, ප්‍රාග්ධනය නාස්ති කරන්න එපා කියන එක. සඵලදායීතාව කියන්නේ අපි මොකක් හරි දෙයක් කරලා ඒකෙන් බලාපොරොත්තු වෙන රිසල්ට් එකක් තියෙනවනේ. ඒක බලාපොරොත්තු වෙන දවසක් කාලයක් තියෙනවනේ. ඒක ඒ විදිහටම ලැබෙන්න ඕනේ. අපේක්ෂිත ප්‍රතිඵල අපේක්ෂිත අයුරින් ඔයා මේ සැරේ විභාගේ ඒ තුනක් බලාපොරොත්තු වෙනවා නම් ඒ විදිහට විභාගෙන් ඔයා ඒ තුනක් දැම්මොත් අන්න ඔයා සඵලදායි. මම ඔයාලට කියලා තියෙනවා නම් විභාගෙට මේ සැරේ ලියන්න සිලබස් එක 6 වෙනි මාසෙ වෙනකොට ඉවර කරලා දෙනවා කියලා. මැයි වෙනකොට ඉවර කරලා දෙනවා කියලා. මම මේ විදිහට මේක කරොත් මම සඵලදායි.
තේරුණාද කියන එක? අදාළ ප්‍රතිඵලය, අදාළ වැඩේ, අදාළ කාලය තුල ඉවර කරොත්, අදාළ රිසල්ට් එක ඒ විදිහටම ගත්තොත් අපි කියන මේ ව්‍යාපාරය සඵලදායි කියලා. තේරුණාද? එහෙනම් සඵලදායිතාවයේ ගොඩක් වෙලාවට කාලයත් එක්ක මනින්න ඉඩකඩක් තියෙනවා. හරිද? කාර්යක්ෂමතාවය ගොඩක් වෙලාවට සම්පත් භාවිතයත් එක්ක මනින්න ඉඩකඩක් තියෙනවා. හරිද? එතකොට මේ සංකල්ප දෙක එකතුවක් තමයි. හරිද? මේ සංකල්ප දෙක එකතුවක් තියෙනවා. ඒකට කියන්නේ ඵලදායීතාව කියලා. හරිද? අපි කියන්නේ ඒක ඵලදායීව සිද්ධ වුණා. ඒ කියන්නේ ඵලදායීතාව කියන්නේ ඕනම ව්‍යාපාරයක් භාවිතා කරන යෙදුම් හා නිමවුම් අතර තියෙන සම්බන්ධය. හරිද? දැන් අපිට පුළුවන් මැෂින් එකකට මිරිස් කරල් කිලෝ එකක් දාලා හරිද මිරිස් කුඩු ග්‍රෑම් 900ක් එනවනම් ඒ මැෂින් එක හොඳයි. ඒ කියන්නේ භාවිතා කරන සම්පත් වලට සාපේක්ෂව ඉහළ අවුට්පුට් එකක් දෙනවා. කියන්නේ ඵලදායී කියලා කියනවා. නාස්තියක් නෑ, අවුට්පුට් එකක් හොඳයි. එහෙනම් ආයතනයක ඵලදායීතාව මනින්නේ නිමවුම් සහ යෙදවුම් අතර සම්බන්ධයක් ලෙස. තේරුණාද ඔයගොල්ලන්ට? එතකොට තව දෙයක් තේරුම් ගන්න. මේ ව්‍යාපාරයක ඵලදායීතාවය වැඩි වෙන්න නම් ඒ ආයතනයේ නිමවුමත් වැඩි වෙන්න ඕනේ. ඉරෙන් උඩ වැඩි වෙන්න ඕනේ. ඉරේ යටාගේ අඩු වෙන්න ඕනේ. එතකොට සූත්‍රයක උත්තරේට එනාගේ වැඩි වෙන්නේ. ඒ තර්කේ මේකට දැම්මොත් ආයතනයක ඵලදායීතාව වැඩි වෙන්නේ නිමවුම් ප්‍රමාණය වැඩි වෙලා ඒ නිමවුම් භාවිතයට ගන්න යෙදුම් ටික අඩුවෙන් තියාගන්න පුළුවන් නම් එහෙනම් මේ කතාව පැහැදිලි වෙන්න ඕනි. මොකද්ද? ආයතනයක ඵලදායීතාව වැඩි වෙන්නේ මේ දෙන්නගේ එකතුවක් ලෙස. ඇයි මම බයිනතුන් කියන්නේ? ඕනම ආයතනයක කාර්යක්ෂමතාවය කියන එක සම්බන්ධයි මොකක් එක්කද? යෙදවුම් එක්ක. එහෙනම් කාර්යක්ෂමතාව වැඩි කියන්නේ ඒ ආයතනයේ සම්පත් භාවිතය අඩුයි කියන එක. මේ ආයතනයේ සඵලදායීතාව වැඩි කියන්නේ සාපේක්ෂව වැඩි නිමවුමක් ලබා ගත්තා කියන එක. සාපේක්ෂව නිමවුම වැඩි නම් යෙදවුම් වලට වඩා. ඒ කියන්නේ ඵලදායීතාව වැඩි, කාර්යක්ෂමතාවය වැඩි. ඒ දෙන්නගේ එකතුවක් ලෙස ඵලදායීතාව ඉහළ යනවා. සම්බන්ධ තේරුණාද? සම්බන්ධ තේරුණාද? ආයතනයක ප්‍රතිඵලය ආවම තමයි සඵලදායීතාව බලන්න වෙන්නේ. ආයතනයක වැඩක් කරගෙන යනකොට තමයි බලන්න වෙන්නේ කාර්යක්ෂමතාව යෙදවුම් එක්ක. දැන් ව්‍යාපාරයක වැඩක් පටන් ගැනීමත් එක්ක කාර්යක්ෂමතාවය සම්බන්ධයි. ව්‍යාපාරයක ප්‍රතිඵලය එක්ක සඵලදායීතාව සම්බන්ධයි. ඔබට තේරුණාද? යම් ව්‍යාපාරයක කාර්යක්ෂමතාවයයි සඵලදායීතාවයයි දෙකම තියෙනවා නම් කියන්නේ ව්‍යාපාරයේ වේගෙන් වර්ධනය වෙනවා. ලාභය වැඩි වෙනවා. ඒ ව්‍යාපාරය වැඩේ හරියටම කරනවා. ඒ වගේම වෙලාවටම කරනවා. තව සමහර ව්‍යාපාර තියෙනවා ඒගොල්ලන්ට වැඩක් දුන්නම වැඩේ ඉක්මනට කරන්නේ නෑ. ඒ අපේ ඕඩර් එක ඉක්මනට හදන්නේ නෑ. හැබැයි අවශ්‍ය දවසට ඒවලු. එයාලා සඵලදා. හැබැයි කාර්යක්ෂමතාවය නෑ. හැබැයි පැවැත්ම තහවුරු වෙනවා එතකොට. ඒ කියන්නේ සඵලදායීතාව විතරක් තියෙන ව්‍යාපාරවල කස්ටමර් බේස් එක ඕනකට වඩා වැඩි වෙන්නේ නෑ. හැබැයි අඩු වෙන්නේ නැහැ. එහෙනම් යම් ස්ථාවර ලෙවල් එකක ව්‍යාපාරය යනවා. තේරුණාද? තව සමහර ව්‍යාපාර තියෙනවා ඒ ව්‍යාපාර හරිද? ඒ කියන්නේ යම් මට්ටමකට කරන වැඩේ ඉක්මනට කරන්න උත්සාහ කරනවා. කොච්චර කරත් අවසාන මොහොත වෙනකුණුත් කරනවා. තේරුණාද? කොහොම හරි වැඩේ ඉවර කරන්න උත්සාහයක් දරනවා. කියන්නේ පුළුවන් තරම් සම්පත් නාස්ති නොකර වැඩේ කරනවා. හැබැයි වැඩේ හරියට වෙන්නේ නැහැ. හරි.
ආන්ගේ වුණාම ඒ ව්‍යාපාර වේගෙන් නෙමෙයි විනාශ වෙන්නේ. සෙමින් කඩාගෙන වැටෙනවා. යම් ව්‍යාපාරයක කාර්යක්ෂමතාවය විතරයි නම් තියෙන්නේ. සඵලදායීතාවය නැත්නම් ප්‍රතිඵලය තමයි සෙමින් විනාශ වීම. තව සමහර ව්‍යාපාර තියෙනවා හරියට කරන්නෙත් නෑ, කොලිට්‍රියට කරන්නෙත් නෑ, වෙලාවට කරන්නෙත් නෑ. එහෙනම් වේගයෙන් විනාශ වෙනවා. එහෙනම් ඔළුවට දාගන්න කාර්යක්ෂමතාවයයි සඵලදායීතාවයයි මත ව්‍යාපාරයක් ගත කළ හැකි අවස්ථා තියෙන්නේ හතරයි. එක්ක වේගයෙන් වර්ධනය වීම, එක්ක පැවැත්ම තහවුරු වීම, එක්ක සෙමින් විනාශ වීම, එක්ක වේගයෙන් විනාශ වීම. හරිද? යම් ව්‍යාපාරයක් වේගයෙන් විනාශ වෙන මට්ටමකටපත් වෙලා නම් එයාව ගොඩ ගන්න අමාරුයි. හැබැයි සෙමින් විනාශ වෙනවා කියන්නේ යාගේ අඩුපාඩු තව පොඩ්ඩයි තියෙන්නේ. අපිට ඒක හදන්න පුළුවන්. එහෙනම් ඒක තමයි ඉවරයි. බලන්න ඊට පස්සේ යට තියෙනවා එතන කාර්යක්ෂමතාවයයි ඵලදායීතාවය අතර සම්බන්ධයක් තියෙනවලු. මොකද්ද සම්බන්ධය? ආයතනයක කාර්යක්ෂමතාවයයි සඵලදායීතාවයයි වැඩි වෙන්න ඒ ආයතනයේ ඵලදායීතාවයෙන් නිසකෙන්ම වැඩි වෙනවා. ඒ ලෙවල් වලට මහන්සි වුණොත් ඔයාට පළවෙනි සැරේම විභාගෙ ගොඩ දා ගන්න පුළුවන් වෙනවා. පළවෙනි සැරේම විභාගෙ ගොඩ දාගත්තොත් ෆස්ට් ටයිම කැම්පස් යන්න පුළුවන් වෙනවා. හැබැයි ඔයා පළවෙනි මේ මාස 8 මහන්සි වෙන්නේ නැති වුණොත් ෆස්ට් ටයිම් කැම්පස් යන්න බැරි වුණොත් ඔයා උපාධිය ගන්න පරක් වෙනවා. රැකියාවකට යන්න පරක් වෙනවා. විවාහ ජීවිතයට ඇතුල් වෙන්න බලාපොරොත්තු වෙන ඒකටත් පරක් වෙනවා. හරිද? ඊට පස්සේ ඔයාගේ ළමයි ලොකු වෙන්නත් පරක් වෙනවා. හරිද? ඊට පස්සේ වයසට ගිහිල්ලත් මහන්සි වෙන්න වෙනවා. අන්න බලන්න. කියන්නේ එක තැනක වෙන්න ඕන දේ හරියට කරගත්තේ නැතිවීමේ ප්‍රතිපාකයක් ලෙස එතිරින් පස්සේ හැම දෙයක්ම සාර්ථක වෙනවා. ආන් එකයි කාල කළමනාකරණය මුලින්ම තියෙන්න ඕන කියන්නේ. කාලය නිසි ලෙස පාවිච්චි කරන්න දන්න කෙනා තමාගේ අනාගත අපේක්ෂාවලට ස්ටෙප් බයි ස්ටෙප් යනවා. අර මම කිව්ව උපාධිය ඊට පස්සේ හොඳ රැකියාවක් ඒවා වෙන්න පුළුවන් මේ කියන අපේක්ෂා. එතකොට නිසි කාලෙට රැකියාවක් ලැබෙනවා නම් ඒ නිසි ලෙස තමන්ගේ අර ගෙයක් වාහනයක් යන මූලික දේවල් ටිකක් තියෙනවනේ නේද? ආන් ඒ ටික ගොඩනගා ගන්නවා නම් ඒක තමයි ආර්ථික තත්ත්වයෙන් ස්ථාවර වෙනවා කියන්නේ නේ. ඔය සාමාන්‍යයෙන් කියන්නේ ඔයා ආර්ථික තත්ත්ව ස්ථාවරයි කියන්නේ ඔයාගේ ආයෝජන තියෙන්න ඕන. ඔයාට දෛනික වියදම් වලට මුදල් තියෙන්න ඕන. හරිද? ඒ කියන්නේ අනාගතයටත් සූදානම් වෙලා තියෙන්න ඕන, වර්තමානයේටත් සූදානම් වෙලා තියෙන්න ඕන. ඒ වගේ දෙයක්. පැහැදිලිද? ඔය ආයතනයකට කළමනාකරණය මොකද වැදගත් වෙන්නේ කියලා අහුවොත් මම හිතන්න ඕනේ නේ. හරිද? ඕන දෙයක වැදගත්කම ඒ සංකල්පයේ නිර්වචනේ තියෙන්න පුළුවන්. දැන් කළමනාකරණයේ වැදගත්කම අහලා තියෙන්නේ. නිර්වචනේ තියෙනවා. යම් ආයතනයක් තමන් කරන වැඩ ටික හරි විධිමත් ලෙස කරන්න පුරුදු වෙලා නම් කළමනාකරණය කියලා කියන්නේ. ඒ කියන්නේ නිර්වචනෙන් ගන්න සමාජික ගතික පරිසරයට මුහුණ දෙන්න පුළුවන්. පරමාර්ථ අරමුණු ඉටු කර ගන්න පුළුවන්. සීමිත සම්පත් කාර්යක්ෂම භාවිතා කරන්න පුළුවන්. එතනේ ඵලදායීතාව වැඩි කර ගන්න පුළුවන්. අන්න දැන් ගතික පරිසරයට මුහුණ දෙනවා කියන්නේ මොකද්ද? ව්‍යාපාර ලෝකයේ නිරන්තරයෙන් වෙනස් වෙනවා. එක එක අවස්ථා තර්ජන එනවා. ඒ අනුව ව්‍යාපාරයක් අනුගත වෙන්න හැකියාව තියෙනවා. හොඳ කළමනාකාරීත්වයක් ආයතනයේ ඉන්නවනම්. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ ඉන්න ප්‍රධානම ආයතනයක් තමයි ඔයගොල්ලෝ යන මහස්තෝල්ඩි. දැන් ඩයලොග් වගේ ආයතන වලට ජාත්‍යන්තර ව්‍යාපාර දුරකථන සමාගම් වලින් ඇවිල්ලා තරගයක් දුන්නට මාස්හෝල්ඩින්ට එහෙම තරගයක් දෙන්නේ නැහැ. එහෙම තරගයක් ඇත්තෙත් නෑ මාස් එකට. ඇයි? මාස්හෝල්ඩින් කියන්නේ ලංකාවේ දයන්තෙක් වගේම එයා ලෝකේ ඉන්න අති දයන්ත ව්‍යාපාරات එක්ක ජොයින් වෙන්චර් හදලා තියෙන්නේ. කියන්නේ බද්ධ වෙලා යන්නේ ඒගොල්ලෝ. ඒතර ඒගොල්ලෝ කියන දෙයක් තමයි අපි වගේම සාර්ථක තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා ව්‍යාපාර කරන්න අපි බය වෙන්න ඕනේ නැහැ කියලා. හැබැයි ඒ සාර්ථක කෙනා අවංක ව්‍යාපාරයක් වෙන්න ඕනේ.
ඒගොල්ලොත් අවංකයි නම් අපිත් අවංකයි නම් අපි දෙගොල්ලොන්ටම මීට වඩා දියුණු වෙන්න පුළුවන්. ඒතර මාසෝල්ඩින් ඒක හරියට තෝර බේරගෙන සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ නිසා එයාට ව්‍යාපාර ලෝකේ විශාල තර්ජන නැහැ. එයාට ගොඩාක් එන්නේ අවස්ථා. ඊළඟ එක පරමාර්ථ අපිට පුළුවන්. ගතික පරිසරයේ ව්‍යාපාරය නොසැලී ඉන්නවා කියන්නේ ඒ ව්‍යාපාරයේ ලාච්චුවට මුදල් වැටෙනවා කියන එක. ඕනම ව්‍යාපාරයක් ඕනම දෙයක් කරලා අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ලාභ ලබන්න. ඒක ලාභේ නැත්තම් ඒ මොනවා තිබුණත් වැඩක් නැහැ. එහෙනම් කලමනාකාරීත්ව උත්සාහ කරන්නේ සම්පත් නාස්ති කරගන්නේ නැතුව පාවිච්චි කරලා කොහොම හරි ලාභය වැඩි කරගන්න. හරි. මම මේ ලයිව් එකේදීම කියන්නම් දැන් මැනේජ්මන්ට් වල හරිද ලයිව් ක්ලාස් එකට සම්බන්ධ වීම ඉතා වැදගත්. ඒ නිසා මම තීරණයක් ගත්තා මැනේජ්මන්ට් වල හරිද සතිය ගානේ රෙකෝඩින් දෙන්නේ නැහැ. හරිද? මට දැන් සමහර අයගේ තොරතුරු අනුව අපි කතා බහ කරාම තේරුනේ සමහර අය රෙකෝඩින් ගොඩ ගහ ගන්නවා. ඊට පස්සේ රෙකෝඩින් ටික බලා ගන්න බැරුව හිර වෙලා එපාර ආයේ මොකක් හරි ක්‍රමයක් ගොඩ යන්න කෙටි ක්‍රමයක් හොයනවා. ඒතර එයා රෙකෝඩින් බලන්නම් කියලා හිටියට පස්සේ අර ළමයි ස්වභාවයෙන්ම කම්මැලිනේ. ඒකත් එක්ක වැඩේ කෙරුන්නේ ඊට පස්සේ දැන් කල්පනා කරනවා. එතකොට දැන් ෆිසිකල් පන්තියක නම් ඇවිල්ලා ඉගෙන ගන්න ඕනනේ. ඒ වගේ දැන් මේ වෙලාවට ඔයාට වෙන වැඩක් තියෙන්න බැහැනේ. පන්තිය නම් පන්තිය දැන්. ෆිසිකල් පන්තියේදී පන්තිය දැම්මහම ඔයා ඉගෙන ගන්න ඕන නම් එන්න ඕනනේ. දැන් මෙතෙන්දී අපිට වගකීමෙන් මිදෙන්නත් බෑ. ඔන්න අපි පාඩම කරා ඉඳා රෙකෝඩින් ඔබ බලාගනින් කියලා එහෙම බෑ. මොකද මේ ළමා ජීවිතේනේ. ඒ නිසා මම මෙතනින් පස්සේ ගොඩක් වෙලාවට මැනේජ්මන්ට් වල රෙකෝඩින් දෙන එකක් නෑ. හරිද? අත්‍යවශ්‍යම කාරණාවක් හැර රෙකෝඩින් නොදේ ඉන්න තමයි හිතන් ඉන්නේ පාඩම ඉවර වෙනවා. මේ වැදගත් පාඩම් වල පාඩම ඉවර වුණාම ඊළඟ පාඩම් පටන් ගත්තාම මේක රෙකෝඩින් දෙනවා. හරිද? ඊළඟ මාසේ ටියුට් පැක් එකත් එක්ක රෙකෝඩින් ටික යාට වෙන වෙනම 1 by 1 දෙනවා. හරිනේ? නැත්නම් මේ ළමයි මට දැන් එක සැරයක් ආරංචි වුණා ගෙදරට කට්ටියක් ආවා කියලා ළමයා රෙකෝඩින් එක ක්ලාස් එක නවත්තලා ඒ කට්ටියත් එක්ක කතා කරන්න ගියා. ඒ ළමයාගේ අක්කත් මගේ ක්ලාස් එකේ. අක්ක මට ෆොටෝ එකක් දාලා තිනවා සර් මේ මෙන්න අපේ නංගි ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්න විදිය කියලා. ක්ලාස් එක ලා යනවා ළමයා ශාලෙ මැද්දේ. ඉතින් එහෙම පන්ති කරන්න බෑනේ. ඒ නිසා මම ගොඩක් අර මැනේජ්මන්ට් වල රෙකෝඩින් දෙන්නේ. හරිනේ. ඔන්න මම මේකෙමුකෝ එතකොට රෙකෝඩින් බලන අයත් ඒක දැනගන්නවා. හරි. දැන් මෙතනදී මේ කලමනාකරන කාර්යයන් 4 අපි නිර්වචනය කිරීමක් විතරයි මෙතන කරන්නේ. මේ කාර්යයන් 4 තමයි මෙතනින් එහාට අපේ දීර්ඝ පාඩම. ඒ කියන්නේ සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය.